දැන් මේ ටෙස්ටස්ටරෝන් වැඩි කරගන්න ප්‍රධානම ව්‍යායාමයක්නේ ස්කොට්ස් කියන්නේ. හරියට ස්කොට්ස් කරන්නේ කොහොමද කියලා අපි තාක්ෂණික සරල මූලධර්ම ටික ඉගෙන ගනිමු. ස්කොට්ස් ව්‍යායාමයේ සම්බන්ධ සරල තාක්ෂණික මූලධර්ම. මුලින්ම අපි දැනගන්න ඕනේ මේ සම්පූර්ණ යටිපතුලම පොළවේ තියෙන්න ඕන. බර මේ සම්පූර්ණ යටිපතුලටම බෙදෙන්න ඕන. විලුඹට විතරක් නෙමෙයි, ඇඟිලි වලට විතරක් නෙමෙයි. ඒ කියන්නේ විලුඹ ඉස්සෙන්නත් බෑ, ඇඟිලි ඉස්සෙන්නත් බෑ. හරි. මෙන්න මෙහෙම දන හිස පහු කරලා පල්ලෙහාට ඉඳ ගන්නත් ඕනේ. කොන්ද කෙලින් තියෙන්නත් ඕනේ. නියුට්‍රල් ස්පයින්. හරිද? මේ මෙහෙම පස්සට ඉස්සරහට දිගාරන ස්කොට් ගහන්න එපා. නිකන් පස්ස උල් කරනවා විතරයි. ඒක නිවැරදි ස්කොට්ස් ව්‍යායාමය නෙමෙයි. ඉහළ පහළ යෑමක් තමයි වෙන්න ඕනේ. මේ මෙහෙම වැලමිට පස්සට තියාගන්න. වැලමිට හැමතිස්සෙම බාබෙල් එකට පිටුපසින් තමයි තියෙන්න ඕනේ. බඩ ඉස්සරහට දාලා අර අඩව්වක් අල්ලන ඉරියව්වට යන්න එපා. නියුට්‍රල් ස්පයින් තියාගන්න ඕනේ. පස්ස වුණාට වැඩිය පිටිපස්සට දාන්නත් එපා, කොන්ද වක් කරන්නත් එපා. ශරීරය ඍජුව තියාගෙන දණහිස් ඉදිරියට දාලා යටට යන්න. මේ දණහිස් ඇඟිලි පහු කරගෙන යන්න ඕනේ. නැත්තම් හොඳ ස්කොට් එකක් කරන්න බෑ. ඊළඟට මේ බාබෙල් එක අපි අරගෙන තියා ගන්නවා බෙල්ල පිටිපස්සෙන්. දැන් මේක පොඩි බරක් හින්දා බිම ඉඳලා ගත්තා. ඕගොල්ලන් රැක් එකකින් ගන්න. ඊට පස්සේ සම්පූර්ණ යටිපතුලට බර බෙදෙන විදිහට දණහිස් ඉස්සරහට දාලා තමයි ඔන්නෝම යටට ඉඳගෙන නැගිටින්නේ. පේනවනේ? එතකොට කලවාස්තිය පොළොවට සමාන්තර වෙන්න ඕනේ. එතකොට තමයි නිවැරදි ස්කොට් එකක් වෙන්නේ. ඉතින් ওই ගානටවත් යටට යන්න ඕනේ. ඊට වඩාත් යටට යනවා නම් හොඳයි. ඉතින් දැන් මෙහෙම කරන්න බැරි අය ඉන්නවනේ. මේ මෙහෙම වෙනවා යටට යන්න යනකොට. මේකට හේතු වෙන්නේ කලවාස්තිය දිග වැඩි. ලොං ෆීම තියන අයට අමාරුයි. එතකොට මෙන්න මේ වගේ කෑලි දෙකක් අපි පාවිච්චි කරනවා විලුඹ උස්සලා තියාගන්න. හීල් එලිවේෂන් එකක් කියලා කියනවා. ඊට පස්සේ අපි දණහිස් ඉස්සරහට දාලා ඔන්න ඔහොම සාර්ථකව ස්කොට්ස් කරන්න පුළුවන්කම අපිට ලැබෙනවා. ඉතින් ස්කොට්ස් ගැන තියෙන සරලම කතා ටික ওই ටික තමයි. ජය වේවා.